අද මම ඔබත් එක්ක කතා කරන්න යන්නේ ලෝකයේ ඉන්න ප්‍රබලම සහ සාර්ථකම මිනිසුන් සතු රහසිගතම ආයුධයක් ගැනයි. ඒ තමයි නිහඬතාවය. ගොඩක් අය හිතන්නේ වැඩියෙන් කතා කරන හැමෝම එක්ක හැමදේම බෙදාගන්න කෙනා තමයි සමාජයේ කැපී පෙනෙන්නේ කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. ඉතිහාසය පරීක්ෂා කරලා බැලුවොත් ඔබට පෙනේවි ලෝකය පාලනය කරපු නායකයෝ, යුද උපක්‍රමිකයෝ සහ කෝටිපති ව්‍යාපාරිකයෝ බොහෝ වෙලාවට හරිම නිහඬ මිනිස්සු කියලා. ඇයි නිහඬතාවයේ ඊතරම් බලවත් වෙන්නේ? අද අපි ඒ ගැන ඉතාම ගැඹුරින් සාකච්ඡා කරමු. පළවෙනි කාරණය තමයි අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් කතා කිරීමේ නීතිය. ඔබ වැඩියෙන් කතා කරන තරමට ඔබ පවසන දේවල් වල වටිනාකම අඩු වෙනවා. ඒ වගේම ඔබ වැඩියෙන් කතා කරද්දී ඔබටත් නොදැනීම වැරදි තොරතුරු හෝ රහස් පිට වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔබ නිහඬව ඉන්නකොට අනෙක් අයට ඔබව කියවන්න අපහසුයි. ඔවුන් ඔබ ගැන සැක කරනවා, ඔබ ගැන විමසිල්ලෙන් ඉන්නවා. ඒකෙන්ම ඔබට සමාජය තුළ ඉහළ මට්ටමේ ගෞරවයක් සහ අධිකාරී බලයක් නිතතින්ම ලැබෙනවා. රොබර්ට් ග්‍රීන්ගේ සුප්‍රසිද්ධ 48 Laws of Power පොතේ 4 වෙනි නීතියෙන් කියන්නේත් මේ දෙයමයි. දෙවනි කරණය තමයි නිහඬතාවය කියන්නේ ඉතාම හොඳ නිරීක්ෂණ මෙවලමක් වීම. ඔබ කතා කරමින් ඉන්නවා නම් ඔබට බැහැ අවට ඉන්න අයව නිරීක්ෂණය කරන්න. හැබැයි ඔබ නිහඬව ඉන්නවා නම් ඔබට පුළුවන් අනෙක් අයගේ ශරීර භාෂාව, ඔවුන්ගේ වචනවල තියෙන ඇත්ත අරමුණු සහ ඔවුන්ගේ දුර්වලතා හඳුනගන්න. බුද්ධිමත් මිනිසෙක් කියන්නේ වැඩියෙන් අහගෙන ඉන්න කෙනෙක්ටයි. ඔබ වැඩියෙන් අහගෙන ඉන්නකොට ඔබට ලැබෙන දත්ත ප්‍රමාණය වැඩි. ඒ දත්ත පාවිච්චි කරලා ඔබට පුළුවන් ඕනෑම තීරණයක් ඉතාම නිවරදිව ගන්න. තුන්වෙනි වැදගත්ම දේ තමයි හැඟීම් පාලනය. දුර්වල මිනිසුන් Tamanට තරහක් ආවාම හෝ ප්‍රශ්නයක් වුණාම වහාම ඒක වචනවලින් පිට කරනවා. හැබැයි ප්‍රබල මිනිසෙක් කරන්නේ ඒ වේලාවට නිහඬ වීමයි. නිහඬතාවය මගින් ඔහුට ලැබෙනවා Tamanගේ හැඟීම් කළමනාකරණය කරගන්න අවස්ථාවක්. ඔබ නිහඬව ඉද්දී ඔබව කෝප කරවන්න හෝ ඔබව ව්‍යාකූල කරන්න සතුරන්ට ලේසියෙන් බැහැ. ඔබ නිහඬව ඉඳලා තීරණයක් ගන්නකොට ඒක සතුරන්ට එල්ල කරන මාරාන්තික ප්‍රහාරයක් වගේ වෙනවා. හතරවෙනි කරුණ තමයි නිර්මාණශීලීත්වය සහ අවධානය. ලෝකයේ ශ්‍රේෂ්ඨතම නිපැයුම්කරුවන් සහ චින්තකයින් තමන්ගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගත කරන්නේ තනිවම නිහඬවයි. ഘോഷාකාරී පරිසරයක ඉන්නකොට අපේ මොළයට අලුත් දෙයක් හිතන්න බෑ. හැබැයි ඔබ නිහඬතාවයට හුරු වුණාම ඔබේ මනස ඊටාම තියුණු වෙනවා. ඔබට පුළුවන් වෙනවා ප්‍රශ්නයක මතු පිටින් එහාට ගිහින් ඒකේ ගැඹුරටම කිමිදෙන්න. නිහඬතාවය කියන්නේ ඔබව ඔබ තුලින්ම සොයාගන්න පුළුවන් ප්‍රබල මාර්ගයක්. පස්වෙනි කරුණ නිහඬතාවය මගින් වචනවලට දෙන වටිනාකම. ඔබ කලාතුරකින් කතා කරන කෙනෙක් නම් ඔබ යමක් පවසන විට මුළු කාමරයම නිහඬ වෙලා ඒකට ඇහුම්කන් දෙනවා. මොකද ඔවුන් දන්නවා ඔබ නිකම්ම කාලය කන්න කතා කරන්නේ නැති බවත්, ඔබ පවසන දේ තුල වැදගත් යමක් තියෙන බවත්. ඒක තමයි සැබෑ නායකයෙක් සතු පෞරුෂය. ඉතින් මිතුරනි, නිහඬතාවය කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඒක තමයි ඔබ සතු ප්‍රබලම ආයුධය. මීළඟ වතාවේ ඔබට අනවශ්‍ය ලෙස කතා කරන්න හිතනකොට පොඩ්ඩක් ඉවසලා බලන්න. නිහඬතාවය තුලින් ඔබට ලැබෙන ඒ අමුතු බලය ඔබව පුදුම කරවාවි. මේ වීඩියෝ එකකින් ඔබ යම් වටිනාකමක් ලැබුවා නම් ඒ ගැන අදහසක් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම පෞරුෂ වර්ධනය ගැන තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. නිහඬව ජයග්‍රහණය කරන්න. ජය වේවා.